රයිට් කැස්බෑව නගරයෙන් අතේ තියෙන ගානට ගන්න පුළුවන් සුපිරි ගෙයක් තමයි අදාරගෙනාවේ. කොළඹ බණ්ඩාරගම් බස් මාර්ගයට මීටර් 400ක දුරින් තමයි මේ නිවස පිහිටා තියෙන්නේ. පර්චස් 9.5ක නවීන මාදිලයෙන් ඉදිවුණු මේ නිවස කාමර 3කින් සමන්විත වෙනවා. ඕගොල්ලට පේනවා ඇති ප්‍රමාණිකූල කාණු පද්ධතියක් සහිත අඩි 15ක පිවිසුම් මාර්ගයක් තමයි මේ නිවසට තියෙන්නේ. නිවස අසලින්ම තමයි ටර්නින් මේ තියෙන්නේ නිවසේ කවර්ඩ් පාකින් එක. කවර්ඩ් පාකින් එකට අමතරවත් තවත් වාහන දෙකක් පමණ පහසුවෙන්ම ගාල් කර ගැනීමේ හැකියාව මෙතන තියෙනවා. කොළඹ ජීවත් වෙන අපේ කට්ටියට අහිමි වෙච්ච දෙයක් තමයි ලිඳකින් සීතල වතුර ටිකක් නාගන්න එක. හැබැයි මේ නිවස මිලදී ගත්තොත් ඔයාට ටැප් වතුර නම් ටැප් වතුර, ලිං වතුර නම් ලිං වතුර ඕන එකකින් නාගන්න පුළුවන්. බලන්න මෙතන ලස්සනට කවර් කරලා තියෙන ලිඳ. කැස්බෑව කියන්නේ පදිංචියට විතරක් නෙමෙයි ආයෝජනයටත් සුදුසුම නගරයක්. කැස්බෑව නගරයේ ඉඩම්වල මිල දවසින් දවස වැඩි වෙනවා. තනි බස් එකකින් ඉතාමත් ඉක්මනින් කොළඹට ළඟා වෙන්නත් පුළුවන්. අනිත් පැත්තෙන් කහතුඩුව දක්ෂිණ අධිවේගී පිවිසුමට විනාඩි 10කින් ළඟා වෙන්නත් පුළුවන්. හරි. මම දැන් මේ ඉන්නේ නිවසේ ස්පේෂස් ලිවිං ඒරියා එකේ. මගේ දකුණු පැත්තෙන් තියෙනවා කෝට් යාඩ් එක. කෝට් යාඩ් එක විතරක් නෙමෙයි. තවත් විශාල ජනෙල් දෙකකුත් තියෙන නිසා නිවසේ මේ කොටසට වාතය සහ හිරු එළිය හොඳින් ඇතුළු වෙනවා. කෝට් යාඩ් එකෙත් ලස්සන වෝටර්ෆෝල් එකක් නිර්මාණය කරලා තියෙනවා. අද නම් අපි ඒක ක්‍රියාත්මක කළේ නැහැ. ඕගොල්ලෝ ආපු දවසක ඒක බලන්න පුළුවන්. ඊළඟට අපිට හම්බ වෙන්නේ නිවසේ පළවෙනි කාමරය. මේ කාමරය හොඳට ඉඩකඩ ඇතුව හදලා තියෙනවා. ඕගොල්ලන්ට කැමති නම් මේක විසිටර්ස් රූම් එක විදියට පාවිච්චි කරන්න පුළුවන්. හරි. අපි මාස්ටර් බෙඩ්රූම් එකට ගිහිල්ලා බලමු. මේ තියෙන්නේ නිවසේ මාස්ටර් බෙඩ්රූම් එක. මේකත් හොඳට ඉඩකඩ ඇතුව හදලා තියෙනවා. මේක ජනෙල් විවෘත වෙන්නේ ගෙයි ඉදිරිපසට. ඒ වගේම මේ කාමරය AC කරලා තියෙන්නේ. මෙතන තමයි නිවසේ වොෂ්රූම් එක තියෙන්නේ. ලස්සන්ට කලර් මැච් කරලා අයිවරි කලර් එකෙන් තමයි මේ බාත්රූම් එක කරලා තියෙන්නේ. අවශ්‍ය සියලුම පහසුකම් තියෙනවා. හොට් වෝටර් ෆැසිලිටි එකත් මෙතන තියෙනවා. මීළඟට අපි යනවා නිවසේ 3 වෙනි කාමරයට. ඔබට අවශ්‍ය නම් මේක සර්වන්ට් රූම් එක විදියට පාවිච්චි කරන්න පුළුවන්. මේක ජනෙල් විවෘත වෙන්නේ බෑක් යාඩ් එකට. මීළඟට අපි යනවා නිවසේ ගෘහණියට වැදගත්ම වන අංගය පැන්ට්‍රි එකට. මේ පැන්ට්‍රි එක කුඩා නමුත් ඉතාමත් හොරු බොහෝටියට හදලා තියෙනවා. අපර් කබඩ් සහ ලෝවර් කබඩ්ස් නිමා වෙලා තියෙන්නේ තේක දැවෙන්. කාර්යබහුල ගෘහණියකට ඉතා විශාල පැන්ට්‍රි එකක් මේන්ටේන් කරනවට වඩා මේ වගේ කුඩා පැන්ට්‍රි එකක් ලස්සන්ට තියාගන්න එක ලේසි. පැන්ට්‍රි එකෙන් බෑක් යාඩ් එකට ඇක්සස් තියෙනවා. මෙතනින් අපිට බෑක් යාඩ් එකට යන්න පුළුවන්. මේ බෑක් යාඩ් එකත් හොඳට ඉඩකඩ ඇතුව හදලා තියෙනවා. මගේ පිටිපස්සෙන් තියෙන්නේ සර්වන්ට් টয়ලට් එක. ඉස්සරහා තියෙනවා පොඩි සින්ක් එකක් දාලා හදපු ඕපන් පැන්ට්‍රි එකක්. ඒක ඔයාට යූස් කරන්න පුළුවන් වෙට් පැන්ට්‍රි එක විදිහට. මෙතනින් නැවතත් නිවසේ ඉදිරිපසට යන්න පුළුවන්. හරි. ඉතින් මෙන්න මේ නිවස ඔයාගේ කරගන්න කැමති නම් අදම අපට කතා කරන්න අපි දනිසුරු ප්‍රොපර්ටීස්